ඔව් යාළුවනේ ගොඩ දවසකින් අපි අද පොඩි දෙයක් ගැන කතා කරන්න හිටුණා මේ අපිට තියෙන කරදරයක් සම්බන්ධ. අපිට තියෙනවා මේ පොල් පැලයක් ඒ වගේ දෙයක් හිටෙව්වට පස්සේ ඉත්තෑවොන්ගේ ඌරොන්ගේ හානිය සිද්ධ වෙනවා. ඒකට ඇත්තරම ගොඩක් වියදම් කරලා වැටවල් බඳිනවා ඊට පස්සේ බැරල් දානවා. ඒ වගේ දේවල් කරලා තමයි අපි ගොවි මහතුරු ඒ පරිස්සම් කරගන්නේ පොල් පැලයක් ඒ වගේ තැඹිලි පැලයක් වගා කිරීම. මම ඒකට පොඩි ක්‍රමයක් කරා. ඒක ගැන ඔයාලා දැනුවත් කරන්න අද හිතුවේ. මේ වගේ මේ ටයර් මේ භාවිතා කරලා කරන්න දෙයක් නැතුව තියෙන ටයර් අපි අරගෙන මේ පොල් ගහ හිටෙව්වට පස්සේ ඒක වටේ ටයර් දෙකක් තුනක් වගේ උඩට මෙන්න මේ ආකාරයට තබලා අපිට ආරක්ෂා කරගන්න පුළුවන්. ඒකට ලොකු වියදමක් යන්නේ මේ ටයර් එකක් ඕන මුදලට ගත්තත් රුපියල් 50ක් වගේ නැත්නම් ගොඩක් ස්ථානවලදී මේ ටයර් මේ අපිට අරගෙන යන්න කියලා දෙනවා නිකන්. අපේ වාහනවලින් ඒ වගේ දේවල් වලදී පුළුවන්. මේ ටයර් එක පාවිච්චි කරද්දී ඒක තවත් ගැටලුවක් තියෙනවා. මේ ටයර් වල වතුර පිරෙනවා. ඒක ඩෙන්ගු, චිකන්ගුන්යා වගේ ලෙඩ රෝග වලට මේ අපිට මදුරුවන් බෝ වෙන්න ඒ ගැටලු ඇති වෙන්න ඉඩ තියෙනවා. නමුත් එයත් වළක්වගෙන මේ ටයර් මේ ඉවත් කිරීම මගින් සිදුවෙන ඒ වගේ මේ හානිත් වළක්වගෙන අපිට කරගන්න පුළුවන්. අපි මේ ටයර් එක ගත්තාම මම දැන් පෙන්නන්නම් මේ ටයර් එක මේ අනිත් පැත්ත දාපු එකේ තමයි මෙහෙම වතුර පිරලා තියෙන්නේ. අපි මෙන්න මේ ටයර් එකේ මෙන්න මේ ආකාරයෙන් සිදුරක් පොඩි කැපුමක් යොදනවා. මේ කැපුම යොදලා පේනවා ඇති මේ කැපුම යොදලා ඒ පැත්ත යම් ප්‍රමාණයක් ඇලේට තියෙන්න. ඇල වෙලා තියෙන්න ඒ පැත්තට යොදලා මෙහෙම ටයර් එක තිබ්බහම ඒ සිදුරු වලින් වතුර ඉවතට යනවා. ඉතින් මේ වගේ දෙයක් පාවිච්චි කරොත් ඇත්තටම පරිසරයේ ගැටලුවක් නැහැ. මේ විදිහට අපිට පුළුවන් වෙනවා මේ පැලය ආරක්ෂා කරගන්න. වියදමත් අඩුයි. සෑම දෙයකටම පහසුයි. ඒ වගේම මේක යම් දරුවෝ සෙල්ලම් කරන ඒ වගේ තැනක වුණත් මේක වැදුනා කියලා මේ එයාලා හැප්පුණා කියලා හානියක් නෑ රබර්. ඉතින් ඔයාලත් උත්සාහ කරලා බලන්න. ඔයාලගේ මේ පිළිබඳව අදහස් තියෙනවා නම් ඒත් කියන්න. ඒ වගේම අපේ මේ channel එක subscribe කරලා මේ වගේ ගොවි තොරතුරු අපි සාකච්ඡා කරමු. සෑම දිනකටම ස්තුතියි.